ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. thumbnail එකෙන් දකින්න ඇතිනේ අද මොනවද අපි කතා කරන්න කියලා. විභාගේ හොඳම ලකුණු ගන්න study tips 10ක් කියලා දෙනවා. මේවා follow කරොත් නංගියෙක්, මල්ලියෙක්, අක්කෙක්, අයියෙක් වේවා ඔයාටත් පුළුවන් විභාගේ ඔයා බලාපොරොත්තු වෙන ඉහළම ලකුණු ගන්න. වීඩියෝ එකට යන්න කලින් අපි මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි මේ ජීවිතේ ගොඩාක් දේවල් අපි කරන්නේ తాවකාලික කාලයකට පමණයි. නර්සරි යන්නේ, ස්කූල් යන්නේ, O level කරන්නේ, A level කරන්නේ, ඒ වගේම කැම්පස් යන්නේ පොඩි කාල පරාසයකට විතරයි. ඒ වයසට පමණයි. ඇයි එහෙනම් ඒ කාල පරාසයකට විතරක් කරන දේවල් අපිට හොඳටම කරන්න බැරි? එහෙනම් මුලින්ම අපි හිත හදා ගන්න ඕනේ ටික කාලයකට විතරක් අපි මේ දේවල් කරන නිසා මේ විභාගය මම හොඳටම කරනවා. හොඳම රිසල්ට් ගන්නවා කියලා. එහෙනම් දැන් අපි යමු අපේ කරුණු 10ට. පළවෙනි කරුණ. පාඩම් කරන්න හොඳ තැනක් හදාගන්න. ඒ තැන පිළිවෙලට පිරිසිදුව ලස්සනට හදාගන්න. හැම දවසකම පුරුද්දක් විදිහට ඒ තැන ඉඳන් පාඩම් කරන්න. A level O level කරන නංගි කෙනෙක් නම් මල්ලි කෙනෙක් නම් එයාලට එක දිගට ඒ තැන ඉඳන් එක්සෑම් එක ඉවර වෙනකම් පාඩම් කරන්න පුළුවන්. Tamanට කියලා කාමරයක් හරි ස්ටඩි රූම් එකක් නම් තවත් හොඳයි. එහෙම නැත්නම් වැඩිය ගොඩක් අය ගැවසෙන්නේ නැති තැනක මේසයක් දාගෙන එතන පිළිවෙලට හදාගෙන පාඩම් කරන්න ගන්න. පාඩම් කරන්න ඕන වටපිටාව එතන තිබුණා නම් ඇති. එක එක්කෙනාට තියෙන පහසුකම් වෙනස්නේ. Tamanට ගැළපෙන විදියට හදාගන්න. දෙවැනි කරුණ තමයි Taman කොයි විදිහේ පාඩම් කරන කෙනෙක්ද කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ Tamanට මොන විදිහටද පාඩම් කරපු දේවල් වැඩිපුරම මතක තියෙන්නේ කියලා අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ. මේක පොඩි රිසර්ච් එකක් වගේ දෙයක්. ලොකුවට ගැඹුරට ගන්න එපා. එහෙදී මම මේ කියන කරුණු හතරෙන් කොහොමද ඔයාට වැඩිපුරම ඔයා පාඩම් කරපු දේවල් මතක තියෙන්නේ කියලා ඔයා හොයාගන්න. ඒකෙදි පළවෙනි මෙතඩ් එක තමයි ටීචින් මෙතඩ් එක. වෙන කෙනෙක්ට තමන් පාඩම් කරපු දේවල් කියලා දෙන එක. ගෙදර කෙනෙක්ට හරි යාළුවෙක්ට හරි ගහකට හරි ගිහිල්ලා කියන්න. මතක් කර කර කියන්න. මුලදී වැරදෙන්න පුළුවන්. පස්සේ ඔළුව පුරුදු වුණාම ඒක එක දිගට මතකයේ තියෙන දේවල් ගලාගෙන එන්න පටන් ගන්නවා. දෙවැනි මෙතඩ් එක තමයි ඔඩියෝ හරහා අහගෙන ඉඳලා මතක හිටින කට්ටිය ඉන්නවා. ඒකෙදි කවුරු හරි කියනකොට ඒ දේවල් හොඳට මතකයේ රඳවා ගන්න පුරුවන් ළමයි ඉන්නවා. එයාලා Tamanට අවශ්‍ය පාඩම රෙකෝඩ් කරලා ඒක ආයෙම අහන්න. හිස්ටරි සාහිත්‍ය වගේ සබ්ජෙක්ට් වලට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. තුන්වෙනි මෙතඩ් එක. සමහර ළමයින්ට පින්තූර වලින් මතක තියෙනවා. ඒකෙදි පින්තූර ඇඳ පාඩම් කරන කට්ටියක් ඉන්නවා. තවත් අය ඇඳපු පින්තූරයක් අරගෙන මනසට අයිඩියා එක අරගෙන පාඩම් කරන කට්ටියක් ඉන්නවා. නංගිලා මල්ලිලාට ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා පින්තූර ගන්න පුළුවන්. සයන්ස්, ජියෝග්‍රැෆි වගේ විෂයන්ට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. හතරවෙනි මෙතඩ් එක තමයි තවත් ළමයි පිරිසක් ඉන්නවා නෝට් එක කටපාඩම් කරගෙන මතකයේ තියන අය. මේ විදිහට Tamanට පහසුවෙන් මතක හිටින ක්‍රමය තෝරා ගන්න. ඒ විදිහට පාඩම් කරන්න පටන් ගන්න. සමහර අය ඉන්නවා මේ ක්‍රම දෙක තුනෙන්ම හොඳට මතක තියෙන අය. ඒ අය Tamanට පාඩම් කරන්න තියෙන කොටසට අදාළව ක්‍රමය තෝරා ගන්න පුළුවන්. ඒක ඵලදායී. ඊළඟ එක දිගට පාඩම් කරද්දී බෝරින් වුණාම ක්‍රමය වෙනස් කරන්නත් පුළුවන්. ඊළඟට අපි යනවා තුන්වෙනි කරුණට. තුන්වෙනි කරුණ තමයි විවේකයන් ගන්න. එක දිගට පාඩම් කරන්න එපා. මිනිත්තු 45ක් 50ක් තමන් පාඩම් කරාට පස්සේ මිනිත්තු 5ක 10ක බ්‍රේක් එකක් ගන්න. 4 පාඩම් කරන කාලය තෝරගන්න. සමහරු ඉන්නවා පාන්දර පාඩම් කරාම එයාලට මතක හිටිනවා. සමහරු ඉන්නවා රැයට පාඩම් කරාම එයාලට මතක හිටිනවා. තමන්ට මතක හිටින කාලය තෝරා ගන්න. යාළුවා මේ වෙලාවට පාඩම් කරනවා, මගේ අක්කා අයියා මේ වෙලාවට පාඩම් කරන නිසා මමත් ඒ වෙලාවට පාඩම් කරනවා කියලා එහෙම කරන්න එපා. කෙනාගෙන් කෙනාට මතක හිටින වෙලාවල් වෙනස්. තමන්ට ගැළපෙන වෙලාව තෝරා ගන්න.
පස්වෙනි කරුණ තමයි ධනාත්මකව හිතන්න පටන් ගන්න. මනසේ ශක්තිය හැම දෙයකටම වඩා වැදගත්. එක්සෑම් එක ගැන, Tamanට ලැබෙන රිසල්ට් එක ගැන ධනාත්මකව හිතන්න. රිසල්ට් ඇවිල්ලා ඔයා සතුටු වෙන විදිහ මවා ගන්න. අවශ්‍ය කරන රිසල්ට් එක ලියලා බිත්තිය අලව ගන්න. නැත්තම් කොලේක Tamanට අවශ්‍ය කරන රිසල්ට් ලියලා පාඩම් කරන්න යන්න කලින් හැමදාම ඒක බලන්න. 6 වෙනි කරුණ තමයි විනෝදයෙන් පාඩම් කරන්න පටන් ගන්න. ලස්සනට පොත් ටික තියලා පාට පෑන්, ස්ටිකි නෝට් වගේ දේවල් යූස් කරන්න. YouTube වීඩියෝස් පාඩම් වලට අදාළව බලන්න. එතකොට තවත් මතක හිටින ප්‍රතිශතය වැඩි. 7 වෙනි කරුණ තමයි ස්ටඩි මියුසික් අහන්න. YouTube එකේ ඒවා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒවා ප්ලේ කරලා හිත සතුටින් වැඩ කරන්න. 8 වෙනි කරුණ තමයි සමබර ආහාර වේලක් ගන්න. පිටි, සීනි, තෙල් අධික ආහාර ගන්න එපා. එතකොට අපේ ශරීරයේ ඉක්මනට කම්මැලි වෙන්න බලනවා. පලා වර්ග, එළවලු, ධාන්‍ය වර්ග කැමට එකතු කරගන්න. මේ ආහාරත් පමණට වඩා ගන්න යන්න එපා. නිරෝගීව ක්‍රියාශීලීව වැඩ කරන්න පුළුවන් එතකොට. 9 වෙනි කරුණ විනය හදාගන්න. ඕනෑම ගෝල් එකක් ජය ගන්න මේක හරිම වැදගත්. හැමදාම එකම විදිහට වැඩ කරන්න. Taman පැය 5ක් පාඩම් කරනවා නම් ඒ පැය 5 අනිවාර්යයෙන්ම ඒ වෙලාවට පාඩම් කරන්න. අන්තිම කරුණ 10 පාස් පේපර්ස් කරන්න. ඔයා විභාගයකට ලෑස්ති වෙන්න කලින් පසුගිය පාස් පේපර්ස් ටික හොයාගන්න. ඒවා ආයෙම කරන්න. ටයිම් එකට ඒවා ප්‍රැක්ටිස් කරන්න. මිනි ශරීරය කියන්නේ මැෂින් එකක් නෙවෙයි. මැරීගෙන පාඩම් කරන්න අවශ්‍ය නැහැ. දවසකට කරන්න ඕන වැඩ ටික කරා නම් ඇති. වැඩ කරන වෙලාවට අවධානයෙන් වැඩ කරන්න. විවේක ගන්න වෙලාවට විවේක ගන්න. එහෙනම් මේ ටිප්ස් 10 ඔයාලගේ ඊළඟ විභාගයට ලෑස්ති වෙද්දිත් භාවිතා කරන්න. හොඳම රිසල්ට් ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක වැදගත් වුණා නම් subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. මම නදී. හැමෝටම God bless you.